දන්නාපු ජාතික ජන බලවේගය දැන් ජාතික හැකර් බලවේගය බවට පත් වෙලා. මොකද හැමදාම මොකක් හරි හොරකමක් වංචාවක් දූෂණයක් ගැන විපක්ෂයට කතා කරන්න මට්ටමේ ඉඩක් හදලා දීලා තියෙනවා. ඉතින් අර අපි දන්න ප්‍රසිද්ධ කතාවක් තියෙනවා අර මේ පිටකොටුවේ පිට් පොකට් ගැහුවන් පස්සේ පිට් පොකට් කාර්ය හොරු සල්ලි හොරකම් කරගෙන දුවගෙන යනවා මෙන්න හොරෙක් අල්ලපු යෝගිකේ හොරාම. දැන් මේ ආණ්ඩුවත් ඒ වගේ හොරකම් කරපු කට්ටියම හොරු අල්ලපියෝගේ කිය දුවන දර්ශන තමයි අපිට දැන් දිනපතා පේන්නේ. ඉතින් අර නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ දැන් අලුත්ම එක තමයි අලුත්ම නාටකය තමයි අලුත්ම ජවනිකාව තමයි මේ මහ බැංකුවේ මහා මංකොල්ලය. එහෙම නැත්නම් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම. ඉතින් මේක අද රටේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම විශාල කතා බහකට ලක් වෙච්ච දෙයක්. මොකද රටක හදවත බඳු ස්ථානය තමයි රටේ මහා භාණ්ඩාගාරය. එහෙම නැත්නම් රටේ මහ ජනතාවගේ බදු මුදල් ඒ වගේම රටට එන ණය ආධාර සියල්ලම ගැන වගකීම තියෙන ආයතනය. එහෙම නැත්නම් ස්ථානය තමයි රාජ්‍ය මහා භාණ්ඩාගාරය. එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය. එතකොට මේ මුදල් අමාත්‍යාංශයට ඔබට මතකයි දේශපාලඥයෙක් හිටියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටියා නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා විදිහට හිටපු හර්ෂණ සූර්යප්පෙරුම මහත්තයව තමයි මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්කමට අන්තිමට පත් කරේ ජනාධිපතිවරයා විසින්. ඉතින් දේශපාලඥයෙක් එහෙම නැත්නම් තමන්ගේ ගජමිතුරෙක් එහෙම නැත්නම් මාලිමාවේ ජාතික ජනබලවේගයේ දේශපාලනය කරපු දේශපාලඥයෙක් මහා භාණ්ඩාගාරයේ එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වීම තුලින් තමයි අද වෙනකොට මේ සිද්ධිය මේ තරම් ජනගත වෙලා තියෙන්නේ. මොකද හේතුව ඒ දේශපාලඥයෙක් වෙච්ච මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද ඍජුවම මේ සිද්ධියට වගකීම් යුතු පුද්ගලයා බවට පත් වෙලා තියෙනවා. ඔහුට ගැළවිල්ලක් නැහැ. මොකද අවසානයේදී මේ ඕස්ට්‍රේලියාවේ අපනයන මුල්‍ය ආයතනයකට ගෙවිය යුතු ණය වාරිකයක් තමයි මේ ඩොලර් මිලියන 2.5. සමස්ත මුදල ඩොලර් මිලියන 22.9ක් තියෙනවා. ඒකෙන් කොටසක් තමයි මේ පසුගිය ජනවාරි මාසයේ තමයි මේක මම හිතන්නේ අනාවරණය වුණේ මේ සිද්ධිය. එතකොට ජනවාරි මාසයේ සිට මේ ආණ්ඩුව මේ සිද්ධිය හංගගෙන ඉඳලා තිනවා. මොකද ඒක තමයි පළමුවෙන්ම අපි කතා කරන්න ඕන කාරණය. මොකද තොරතුරු වසන් කිරීම චේතනාන්විතවම කරලා තියෙනවා. මොකද රටක මුදල් බලය තින්නේ රාජ්‍ය මුදල් බලය තින්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ තියෙනවා රාජ්‍ය මුදල් කාරක සභාව. දැන් ඉන්නේ හර්ෂ මන්ත්‍රීතුමා තමයි ඒකේ සභාපති විදියට. විශේෂම විපක්ෂයේ කෙනෙක්ව ඒ වගේ කමිටුවක සභාපතිත්වයට පත් කරන්නේ ඒ කාරණා හොදට සාකච්ඡා කිරීමට. එහෙම නැත්නම් රටේ මුදල් සම්බන්ධ කාරණා බොහොම බරපතල විදියට විනිවිද භාවයකින් සියලුම කාරණා ආවරණය වෙන විදිහට කතා කරන්න තමයි මේ වගේ පත් කරන්නේ. ඉතින් ඒක නිසා දැන් ඉතා පැහැදිලිවම අපිට පේනවා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කරේ දේශපාලඥයෙක්. ඔහු ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ වැඩ කරන ආයතනයක ප්‍රධානියා. එමනම් මුදල් අමාත්‍යාංශයේ ඇමතිවරයා ජනාධිපතිවරයා එමන ජනාධිපතිවරයා යටතේ තිබෙන ආයතනකින් තමයි මේ වගේ මහා මංකොල්ලයක් වෙලා තින්නේ. දැන් මේක කතා කරන්න ඕන ඒ වැදගත්ම කාරණාව තමයි මේ මාස 4ක් තිස්සේ මේගොල්ලෝ මේක හංගගෙන ඉඳලා තිනවා.